කුසල් කරන්නත් අකුසල් කරන්නත් පින් කරන්නත් පව් කරන්න දෙයක් තියෙන්න ඕනි කෙනෙක් ඉන්න ඕනි. මේ සත්‍ය දකිනකොට කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. ක්‍රියාවලිය විතරයි. සිත හටගන්න හැටි දකිනවා. සිතමනේ කෙනෙක් කියන්නේ. ඒතර සිතකුත් අවසානයේ හම්බ වෙන්නේ නැහනේ. පණවන්න බෑනේ. ඒක හටගෙන නිරුද්ධ වෙන මායාවනේ. එතකොට කෙනෙක් නැහැ. එතකොට දෙයක්වත් නැහැ. එතකොට පින් කරන්න දෙයක්වත් නැහැ. එතකොට පව් කරන්න දෙයක්වත් නැහැ. එතකොට කුසලුත් නැහැ, අකුසලුත් නැහැ. මේ අව්‍යාකෘත දහමක් වෙන්නේ ඔන්න ඒ නිසයි. ඒ කියන්නේ ක්‍රියාසිටවල කුසල අකුසල නැහැ, පින් පව් නැති සසර යන්නේ නැති ඒ සසර ගමන නවතින තැනත් මෙතනමයි. මේ විඥානයේ පටිච්ච සමුපාදයට අයිති නැහැ. මේ අපි කතා කරන්නේ නිවන් දකින ඒ ක්‍රියාසිතට අයිති විඥානේ. අනිදස්සන විඥානය ගැන. නාම රූප අන්තවලින් මිදුණු තැන දැනීමක් ඇති වෙනවා.